ආදරණීය ඔයාලට සුබ දවසක්. වීඩියෝ එක පටන් ගන්නකොටම ඔයාලට පෙන්නන්නේ මොනවද කියලා දැන් ටිකක් තේරෙනවා ඇති. ඉතින් මේ වෙසක් මාසෙනේ. මේ වෙසක් මාසෙට දන් පින්කම් ගොඩාක් කරනවා. මේ පාර ඉන්දීප අපේ සරුයි අපේ ටීචර්ලයි දෙමව්පියෝ ටිකත් එක්ක එකතු වෙලා ලස්සන වැඩක් කරන්න, ඒ කියන්නේ පින් ගොඩාක් ලැබෙන වැඩක් කරන්න සූදානම් වුණා. අපි චූටි පැටව් අතින් සලාක මලු කීපයක් ලබා දෙන්න. ඉතින් ඔන්න මේ විදිහට සලාක වර්ග කීපයක්ම අපි සූදානම් කරලා ලහියේ මේ විදිහට ඒ ටික අහුරන්න තමයි මේ පටන් ගත්තේ. බලන්නකෝ අහුරගෙන යන විදිහ. අපි මේ සලාක මල්ලට දාන දේවල්. අපි හාල් කිලෝ 5ක හාල් මල්ලක් දෙනවා. එතකොට අපි සීනි කිලෝ 2ක් දෙනවා. ඊට පස්සේ අපි මෙයාලට පරිප්පු කිලෝ 1ක් දෙනවා. තව අල ලුණු වලින් ලුණු කිලෝ 2ක් දෙනවා. ඊට පස්සේ කිරි පිටි එකක්, තේ කොළ එකක්, සැමන්ටින් එකක්, ලොකු සැමන්ටින් එකක්. ඊට පස්සේ අපි තව මේ සලාක මල්ලට එකතු කරනවා බිස්කට් එකක්. ඊට පස්සේ සෝයා පැකට් දෙකක්. තව සබන් කැටයකුත් මේ සලාක මල්ලට අපි එකතු කරනවා. ඔය විදිහට තමයි ලොකු සලාක මල්ලක් සූදානම් කරන්නේ අපි. මේ විදිහට අපි සලාක මලු 10ක් සූදානම් කරනවා. බලන්න. අපි සර් එක ටීචර්ලා ටිකත් එකතු වෙලා සලාක මලු ටික සූදානම් කරනවා. හෙට දවසේ අපේ චූටි පැටව් අතින් මේ සලාක මලු ටික තවත් පවුලකට තමන්ගේ ජීවන වියදම සපුරාලන්න ලොකු පිටුවහලක් වෙයි කියලා අපි හිතනවා. ඉතින් අපේ චූටි පැටව් අතින් මේ දේ ලබා දෙනකොට පැටව් තුලත් දන් දීම කියන එක අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න. ඉතින් ඒක හුරු කරන්න එක තමයි අපි මේ දේ සූදානම් කරේ. ඉතින් ඔන්න දැන් අපි මලු ටික සූදානම් කරලා ඉවරයි. මෙන්න මේ ඉන්නේ අපේ ආරාධිත අමුත්ත ටික. ඉතින් සර් එයාලත් එක්ක චූටි කතාවක් කරනවා. අපි මේ දේවල් සූදානම් කරේ මොන අරමුණකින්ද කියන එක. මොකද කිසිම කෙනෙක් අසරණ කරන්න හොඳ නැහැ. අපි හැමෝම එක වගේ. අපිට වැඩිපුර තියෙනවා නම් තව කෙනෙකුට දීලා ඒ දේ බෙදා ගන්න අපි පුරුදු වෙන්න ඕනේ. ඒක අපි පුරුදු කරන්න ඕනේ නැත්තේ පෙර පාසල තුලින්මයි. මේ බලන්න අපේ චූටි පැටව් එයාලට ඒක ලබා දීලා දන ගහලා වැඳලා තමයි යන්නේ. ඉතින් ඒ දෙමව්පියෝ ගොඩාක් සතුටු වුණා. මේ චූටි පැටවුන්ට ආශිර්වාද කරා. වැඩියෙන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරා. ඉතින් මේක හරි ආඩම්බරයක්. මොකද මේ දේවල් අපිට ලබා දුන්නේ දෙමව්පියෝනේ මේ දරුවන්ගේ. එතකොට මේ දෙමව්පියෝකින් දරුවෝ මේ විදිහට කුසල් ක්‍රියා කරනකොට ආඩම්බර තියෙන දෙමව්පියන්ට නේද? ඉතින් බලන්න මේ ආච්චි හරි සතුටුයි. ආච්චිට හරිම සතුටුයි. ඇස්වලට කඳුළු ආව මේ චූටි පැටවෝ යාව වට කරගෙන එයාට ඒ දේවල් ලබා දෙනකොට. පුංචි දරුවෝ කියන්නේ මල් වගේ. මං හැමදාම කියනවනේ. ඉතින් මේ පුංචි දරුවොත් එක්ක ගෙවෙන කාලය හරි සුන්දරයි. ඒ සුන්දර ගෙවෙන කාලය තුල අපි අතින් වෙන්න ඕනේ දරුවන්ට හොඳ දේවල් පුළුවන් තරම් කියලා දෙන එක. මොකද මේ පූර්ව ළමා වියේදී තමයි හැමදේම දරුවන්ට උගන්වන්න පුළුවන්. අපි ඉතින් මේ උත්සාහ කරන්නේ ඒ වගේ දේවල් ටිකක් කරන්න තමයි. ඉගෙනීම විතරක්ම නෙවෙයි. මේ වාගේ සාර ධර්ම, ගුණ ධර්ම අපේ චූටි පැටවුන්ට අපි පුංචි කාලේ ඉඳලා කියලා දෙන්න ඕනේ. ඉතින් මේ දෙයට අපේ ගුරු මණ්ඩලයත් දායක වුණා. ඒ වගේම සරුයි මායිත් දායක වුණා.